මේකේ නූල මේ පැත්තේ නූල ඉස්සෙල්ලා මෙතනින් දාලා ඊට පස්සේ මෙතන තව්වෙන් දාලා මෙතනින් අරගෙන ඊට පස්සේ යටින් මෙතන අරගෙන ඊට පස්සේ මෙතනින් දාලා මෙහෙම මෙතනින් තව්වෙන් ගිහිල්ලා මෙතන එහා පැත්තේ කොක්කෙන් ගිහිල්ලා මැදින් මෙතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ මෙහෙන් ගිහිල්ලා මෙතන කොක්කෙන් මෙහෙට ගිහිල්ලා එහා පැත්තේ උඩ එහා පැත්තෙන් මේ පැත්තට අරගෙන මෙතන මුල්ලේ දුන්න ආකාරයට ඒ පැත්ත දාන්න ඕන. ඊට පස්සේ මැද නූල ඉඳි කට්ටට නූල මෙතනින් ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතන ගිහිල්ලා මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා වෙන ඉඳි කට්ටට ඊට පස්සේ එහා පැත්තේ නූල දාන්න ආකාරය එහා පැත්තේ මෙන්න මේ වගේ පොඩි තව්වක් තියෙනවා. ඒකෙන් එහා පැත්තට ගිහිල්ලා මේක ඇරලා මෙතනින් අරගෙන මෙතන තව්ව තියෙන ඒ තව්වෙන් අරගෙන මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මෙතන පොඩි හිලක් තියෙනවා. ඒක දිගේ ඔහොම අරන් ඇවිල්ලා මේක ඇතුළට ගිහිල්ලා ඇතුලේ මේකේ කොක්කක් තියෙනවා ඇතුලේ. මේ පේනවා ඉතින් කොක්කක් නෙමෙයි ඇතුලේ කොක්කක් තියෙනවා. ඇතුලේ කොක්කෙන් මේ කොක්කේ ඇතුලෙන් අනේ වගේ කොක්කේ ඇතුලෙන් කොක්කක් තියෙන කොක්කේ ඇතුලෙන් ඔන්න අරගෙන මේ පැත්තෙන් දාලා මේ පැත්තෙන් අරගෙන තව මෙතන ඊලෙන් දාලා ගන්න. අන්න එහෙමයි දාන්න. එතකොට ඉවරයි. එහෙනම් යාළුවනේ මේක අපහසුතාවයක් තියෙනවා නම් ඔයාලා මට කතා කරන්න, මේකට ලයික් කරන්න, ෂෙයා කරන්න, මේක අනික් කටියට දැනගන්න. නොදන්න කට්ටිය ගොඩක් මේකේ ඉන්නවා මේ ඒ හින්දා මේක ෂෙයා කරන්න. එහෙනම් යාළුවනේ නැවත හමු වෙමු.